දැන් සමහරලාට ඇතෙමෙක් මුලින්ම සිල් ගන්න හිතනකොට 30ක් පැනලා නේ. එතකොට අවුරුදු 30ක් වයස මෝරණකම් පොයවල් ඔක්කොම ටික අහිමිලා ගියානේ. අද පොය ඔයාලා ප්‍රයෝජනවත් විදිහට ගත කරනවා. ඉස්සරහට පොය එළඹෙනවා. ඒවා ප්‍රයෝජනවත් විදිහට ගත කරනවද නැද්ද කියන තීරණේ ඔයාලා ළඟ තියෙනවා. ඒ නිසා දහම්පද ඇහුණු පමණකින් පිළිසරණ තියනවා කියලා හිතන්න එපා. ගොඩබිම පෙනීගෙන තමයි කපුට ගහගෙන ගියේ. ගොඩබිමේ ඉඳලා අනිත් අය කතා කරද්දී තමයි මේ කපුට පහලට ගහන් ගියේ. ඒ වගේ කියලා හිතෙනවා අපිට අපේ ජීවිතෙත් පිංගුතුනි ගොඩක් වෙලාවට ධර්මය අහනවා. අහන් ඉන්නකොට තේරෙනවා නැගිටලා වෙන වැඩකට ගියපු ගමන් ධර්මය අමතක වෙනවා. හරියට නිකන් පෙනි නැතු යනවා. මේ පේනවා මේ නැතු යනවා. අන්තිමේ අසරණ වෙන තැනට එනවා මහා සාගරේ මැද්දට යනවනේ බාල පුතුජනස්ස කාමගුණ ගිද්දස්ස පාප පරායනස්ස කුසල ධම්මේ පතිට්ඨං ලබතුං අසක්කන්තස්සෝ මහා නිරේ මහා විනාශපත්ති දට්ඨබ්බෝ. රජුනි අන්තිමේ පෘථග්ජනයා කාමයට එක්කම පටලැවි ගිහින් තමන්ට පිහිටක් පිළිසරණක් හදාගන්න බැරි වීම නිසා මහා නිරේ වැටිලා දුක් විඳීම හරියට සවිර මැද කපුටා විනාශ වුණා වගේ දත යුතුයි. අපිට අපේ ජීවිතේ ලැබුණු මොහොතේ ඒ කරගන්න ඕන යහපත කරගන්න බැරුව ගියොත් පිංගතුනේ අර ගලන ගඟ වගේ තමයි මේක. ඒ ගලන ගඟේ ගහක් පේනකොට ඒ ගහට මාරු වෙන්න අවස්ථාව තිබ්බා. හැබැයි ඒ අවස්ථාවේ මාරුුනේ නැත්තම් පහලට ගහගෙන යනවා. ආයේ නැවතිලා බලන් ඉන්න වෙලාවක් නැහැ. පහලට යනවා. ඒ මොහොතේ කරගත යුත්තේ ඒ මොහොතේ කරගත යුතුමයි. මේකට ගොඩාක් බාධා කරන්නේ මාන්නේ. ඒ මාන්නක්කාරකම හටගන්න හේතුව තමයි පංච කාමයේම සාරේ විදියට ගැනීම. ওই මාන්නක්කාරකම හටගත්තට පස්සේ Tamanට කරගන්න පුළුවන් චූටි දේ කරගන්නේ. බණ ඇහෙනවා දෙපැත්තෙන්ම දහම රැව් දෙනවා. හැබැයි මැදින් ඔහේ ගහගෙන යනවා. අන්තිමේ අසරණ වෙන තැනට එනකොට ආයෙ පිහිටක් නැහැ කියලා තේරෙනකොට ආපහු හැරෙන්න බෑනේ. මහා සයුර මැද්දට ගිහිල්ලා හතර දිග්භාගෙම ලං වෙන්න තැනක් නොපෙනෙනකොට ආයෙ කොහේ බේරෙන්නද? එතකොට ප්‍රමාද වැඩි.